සුබ දවසක්. කැරින්නෙස් තුලින් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන දරුවෝ සම්බන්ධයෙන්. විශේෂයෙන්ම දරුවන්ට වැළඳෙන රෝගී තත්ත්වයක් වන ඇන්සයිටි එහෙම නැත්නම් කාංසාව සම්බන්ධයෙන්. කාංසාව කිව්වම දෙමව්පියන්ට සහ ඔබ සැමටම දැනෙන්න පුළුවන් දරුවෙක් දිගු කාලයක් කනගාටුවෙන් ඉන්න පුළුවන්, දරුවෙක් බයෙන් ඉන්න පුළුවන් කියලා. හැබැයි මේ ඇන්සයිටි කියන තත්ත්වය මේ බය කනගාටුව කියන තත්ත්වයන්ට වෙනස් ආකාරයෙන් එන්න පුළුවන්. අපි ගමු පුංචි දරුවෙක් ඉන්නවා අවුරුදු 9ක. මේ දරුවා උදේ ඉස්කෝලේ යන්න ගත්තම හැමදාම එයාගේ බඩ රිදෙනවා කියලා අඬනවා. හැබැයි අම්මා මේ දරුවව වෛද්‍යවරයෙක් ගාවට අරගෙන ගියාම වෛද්‍යවරයා කියනවා මෙයාට කිසිම ශාරීරික රෝගයක් නැහැයි කියලා. ඒ වගේම ඊට පස්සේ අම්මා හිතනවා මේ දරුවා හරි කම්මැලි. ඒ වගේම මුරණ්ඩොයි. ඒක නිසා මෙයාව තෙරපිස්ට් කෙනෙක් ගාවට එක්කගෙන ගියොත් හොඳයි කියලා. හැබැයි අම්මා කම්ප්ලේන් කරන්නේ මගේ දරුවා හරි කම්මැලි. ඒ වගේම හිතුවක්කාරයි. ඉගෙන ගන්න අකමැති කියලා. හැබැයි ටික දුරක් මේක විග්‍රහ කරලා බලද්දි දරුවත් එක්ක කතා කරලා බලද්දි සමහර විට තේරෙන්න පුළුවන් මේක කම්මැලිකමත් නෙවෙයි, මුරණ්ඩුකමත් නෙමෙයි, මේක දරුවගේ ඇන්සයිටි තත්ත්වයක් කියලා. එහෙනම් අපි අද කතා කරමු මොනවද මේ දෙමව්පියන්ට මග ඇරෙන ඇන්සයිටි එහෙම නැත්නම් කාංසාව සම්බන්ධයෙන් ඇතිවෙන රෝග ලක්ෂණ කියලා. අංක 1. දරුවා ශාරීරික වශයෙන් රෝගී තත්ත්වයන් පෙන්눔 කිරීම. ෆිසිකල් කම්ප්ලේන්ස්. ඔබේ දරුවා කියන්න පුළුවන් මගේ බඩ රිදෙනවා, මගේ ඔළුව රිදෙනවා, මට වමන යන්න එනවා, මට ඔක්කාරෙට එනවා, එහෙමත් නැත්නම් මට සනීප නෑ, එහෙනම් මට ඉස්කෝලේ යන්න බෑ, මට වැඩ කරන්න බෑ වගේ දේවල්. ඒ වෙලාවට දෙමව්පියන්ට දැනෙන්න පුළුවන් මගේ දරුවට සනීප නෑ කියලා. හැබැයි රිසර්ච් වලින් හොයාගෙන තියෙනවා දරුවෝ කාංසාව එහෙම නැත්නම් ඇන්සයිටි තියෙන දරුවෝ සාමාන්‍ය දරුවන්ට වැඩිපුර ශාරීරික රෝග ලක්ෂණ පිළිබඳව මැසිවිලි කරනවා කියලා. එහෙනම් මේක සමහරක් වෙලාවට ශාරීරික රෝගයේ තත්ත්වයකට වඩා ඇන්සයිටි වල ලක්ෂණයක් වෙන්න පුළුවන්. අංක 2. දරුවෝ නිතරම ඇන්සයිටි තියෙන දරුවෝ නිතරම ඉමෝෂනලි දුක බය පෙන්නනාට වැඩිය රීඇෂුවරන්ස් එකක් එහෙම නැත්නම් Tamanට ආරක්ෂාව තියනවාද කියලා තහවුරු කරගැනීමේ ප්‍රශ්න අහන්න පුළුවන්. මං ඉස්කෝලේ ගියාම අම්මා මාව ගන්න වෙලාවට එනවද? එනවමයි නේද මාව ගන්න? වරදින්නේ නෑ නේද? එහෙම නැත්නම් මල් ලෙඩ වෙන්නේ නැති වෙයි නේද? මට මොනවත් වෙන්නේ නැති වෙයි නේද? මට කවුරුත් බනින්නේ නැති වෙයි නේද? මම හොඳයි නේද? මෙන්න මේ වගේ රීඇෂුවරන්ස් සීකින් එහෙම නැත්නම් තමන් තමන්ට ආරක්ෂාව තියනවයි කියන ප්‍රශ්න නිතර දරුවා අහන්න පුළුවන්. මේක යාළුවන්ගෙන් අහන්න පුළුවන්, ටීචර්ස්ලාගෙන් අහන්න පුළුවන්, දෙමව්පියන්ගෙන් අහන්න පුළුවන්. මේකත් ඇන්සයිටි වල එක්තරා ලක්ෂණයක් වෙන්න පුළුවන්. අංක 3. දරුවෝ නිතර තරහ ගැනීම. දැන් මේ තරහ ගැනීම කිව්වම දෙමව්පියෝ බුදුමයටපත් වෙන්න පුළුවන්. ඇන්සයිටි තියෙන ළමෙක් තරහ ගන්නවද? එයා බය වෙනවා, දුක් වෙනවා හැරෙන තරහ ගන්න එක. ඔව්. ඇන්සයිටි තියෙන ළමේ තරහ ගන්න, කේන්ති ගන්න, එහෙම නැත්නම් කේන්තිය පුපුරා යන්න පුළුවන්. ඇන්සයිටි තියෙන දරුවෙක් ගොඩක් වෙලාවට ඉන්නේ චිත්ත වේගීය වශයෙන් කනගාටුවෙන් සහ නොයෙකුත් අපහසුතා දරාගෙන. එතකොට මේ දරුවට සමහරක් වෙලාවට තමන්ගේ ගෙදරින්, පාසලෙන්, යාළුවන්ගෙන් පීඩනයක් එල්ල වෙන්නත් පුළුවන්. ඒ වගේම තමන් ඇතුළාන්තයෙන් ඉමෝෂනලි දරුවා විඳින ඩිෆිකල්ටිස් නිසාත් ලොකු ප්‍රෙෂර් එකක් දරුවට එන්න පුළුවන්. මේ දෙකම දරා ගන්න බැරි නිසා දරුවට තමන්ගේ අපහසුතාව වචනෙන් කියන්නත් බැරි නිසා දරුවට කේන්තියෙන් ඒක පිට වෙන්න පුළුවන්. හැබැයි දෙමව්පියෝ ඒක වැරදිවට තේරුම් ගන්න පුළුවන් දරුවට නිතර තරහ යනවා මේ දරුවා හිතුවක්කාර දරුවෙක් කියලා. ඒ වගේම තමයි ඔබ හිතන්නේ නැති කාරණයක් ඇන්සයිටි වලදී දරුවෝ අවස්ථාවන් මගහරින්න පුළුවන්. සරලම උදාහරණය තමයි දරුවා පාසල මගහරින එක. දරුවා පාසල් යන්නේ නැති වුණාම අම්මයි තාත්තයි කම්ප්ලේන් කරන්න පුළුවන් මගේ දරුවා ඉස්කෝලේ යන්න කැමති නෑ, ඉගෙන ගන්න ආස නෑ. හැබැයි ඒක නෙවෙයි හේතුව දරුවට පාසලට යන්න දැනෙන අපහසුතාවය, බය, කනගාටුව මේ වගේ හේතු නිසා ඒ තත්ත්වය මගහරින්න පුළුවන්. ඒ වගේම සමාජීය සම්බන්ධතා පවත්වන එක අඩු එක, කාමරෙන් එළියට එන්නේ නැති එක, උත්සවයකට යන්න අකමැති එක, මේ දේවල් මුරණ්ඩු භවයේ ළමයාගේ ලැජ්ජාවේ
සහ ළමයා ඉගෙනීමට හෝ අනිත් අය සමග සම්බන්ධතා තබා ගැනීමට ඇති අකමැත්තට වඩා ඇන්සයිටි වල ලක්ෂණ වෙන්න පුළුවන්. අංක 4 නින්දාශ්‍රිත ගැටලු. ඇන්සයිටි තත්වයෙන් පීඩා විඳින දරුවෙකුට නින්දාශ්‍රිත ගැටලු තියෙන්න පුළුවන්. දරුවගේ වටපිටාව නිහඬ වෙනකොට, ඒ වගේම දරුවා එක තැනක ඉන්නකොට දරුවට මේ ඇන්සයිටි තත්ත්වය නිසා ඇතිවෙන චිත්තවේගී අපහසුතාව වැඩියෙන් දැනෙන්න පුළුවන්. ඒ වගේම ඔහු රෙස්ට්ලස් වෙන, නොසන්සුන් වෙන්න පුළුවන්. ඒක නිසා දරුවට හොඳින් නිින්ද යන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි දෙමව්පියන්ට මේක ඇන්සයිටි වල ලක්ෂණයක් කියලා තේරුම් ගන්න සමහරක් වෙලාවට අපහසු වෙන්න පුළුවන්. ඒක නිසා දෙමව්පියෙක් වශයෙන් ඔබ මේ දරුවාගේ මේ ලක්ෂණ සියල්ල ගැන අවධානයෙන් ඉන්න ඕනේ. මේ ලක්ෂණ එකක් දෙකක් තිබුණු පමණින්ම දරුවට ඇන්සයිටි තියෙනවයි කියලා අපිට කියන්න අමාරුයි. කොහොම වුණත් ඔබ මාම් කියපු මේ ලක්ෂණ එහෙම නැත්නම් මේ සිම්ප්ටම්ස් දරුවා තුළ දකිනවා නම් වෛද්‍යවරයෙක් හම්බ වෙන එක වඩාත් හොඳයි. එහෙමත් නැත්නම් තෙරපිස්ට් කෙනෙක් හම්බ වෙන එක වඩාත් හොඳයි.